මේ ගමන නම් තනි කර පිස්සුවක්. අපි රාජාංගනේ යන්න ප්ලෑන් කරගෙන ඉතලා රාජාංගනේ ගමන කැන්සල් වුණා අපේ ඇකොමඩේෂන් ප්‍රශ්නයක් හින්දා. ඉතින් ඒක නිසා අපි ට්‍රිප් එක මාරු කරලා කුරුණෑගලට. අපි ඉතින් ගියේ පොයේ දවසේ. ඉතින් බලන්න තැන් හොයා ඉන්නකොට රුවන් කුමාර මැද්දගේ අයියට කතා කරාම එයා කිව්වා තැම්පාන කියලා තැනක් තියෙනවා. ඒතර ලස්සනයි කියලා. අපි ගොඩක් කට්ටිය කුරුණෑගල ඉන්න කට්ටියත් ගොඩක් කට්ටිය දන්නේ නැහැ කිව්වා. ඒකින්ද අපි තීරණය කරා අපි මුලින්ම තැම්පාන්ට යන්න. අපි කුරුණෑගල හයිවේ එකෙන් එළියට දාලා නුවර පාර දිගේ කිලෝමීටර් 7ක් විතර යනකොට හම් වෙනවා පිලේකන්ද හන්දිය. පිලේකන්ද හන්දියෙන් දකුණට හැරිලා ඉඳුල්ගොඩ කන්ද මාර්ගයේ තවත් කිලෝමීටර් 2කමාරක් වගේ යනකොට තමයි අපිට තැම්පාන් රක්ෂිතයේ මායිම්ව තමයි මේ ජලාශයයි බිම්බා විහාරය හමු වෙන්නේ. තැම්පාන් රක්ෂිතය කියන්නේ කඳු පන්තිකින් වටිච්ච සුන්දර අඩවියක්. හරියට කිව්වොත් මේ පරිසරය අපි නුවර එළියට ගියා වගේ. සාමාන්‍යයෙන් කියන්නේ කුරුණෑගල තියෙන නුවර එළිය තමයි තැම්පාන කියලා. මේ රක්ෂිත ඉතිහාසයේ වලකම්බා රජ සමය දක්වා දිව යනවා. ඒ වගේම මේ කඳු පන්ති අවශ්‍යතව වලකම්බා රජතුමා රැඳවි හිටපු බවත් මේ හින්දා යුද්ධ සේනා සංවිධානය කරපු බවත් ජනප්‍රවාදයේ තියෙනවා. ඒ වගේම තමයි පහුගිය කාලේදී රජු විසින් මේ විහාරයක් කරවා තියෙනවා. ඒ බිම්බා විහාරයේ විදියට හැඳින්වෙනවා. ඒක තාමත් පවතිනවා. හැබැයි අපේ අවාසනාවට අපි යනකොට බිම්බා විහාරයට යන මාර්ගයේ නායාමක් හින්දා ජලාශයේ කෙළවරට විතරයි යන්න දුන්නේ. අපිට විහාරයට යන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. පස් ෆීලින් එක ආවේ අපි සිම්බුවත් ඉන්නා වගේ. ඇත්තටම සිම්බුවත් වගේ හරි ලස්සන ෆීලින් එකක් ආවේ. ඉතින් කොළ පාට වතුර තියෙන මේ ජලාශයෙන් තමයි කුරුණෑගල නගරයට පානීය ජල පහසුකම් සපයන්නේ. හරි සුන්දර පරිසර පද්ධතියක්. ඇත්තටම තැම්පාන්ට එනවා නම් විශේෂයෙන්ම මතක තියාගන්න ඕන මේක බලන්න දෙන්නේ පොයේ දවසට විතරමයි. එහෙම නැතුව සතියේ දවස්වල ඇවිල්ලා අපිට ඕන දවසට බලන්න බෑ. ඒ වගේ පුරාවිද්‍යා භූමියක්, ඒ වගේම රක්ෂිතයක්. ඒක හින්දා තැම්පාන බලන්න හම්බ වෙන්නේ පොයේ දවසටම විතරයි. ඉතින් අපි ගිය දවසේ පොඩ්ඩක් ඊට කලින් දවසේ වැහැලා තිබ්බ හින්දා පොඩ පරිසරෙත් කොළ පාටට මාර ලස්සනට තිබ්බා. අපි යන්න කලින් පොඩ්ඩක් වැහැලා තිබ්බේ. ඇත්තටම පරිසරයේ විදිනවා නම් පරිසර සුන්දරත්වය විදිනවා නම් පැය 3-4ක් ගත කරන්න අපූර්ව තැනක් තමයි මේ තැම්පාන රක්ෂිතය කියලා කියන්නේ. එහෙම නැත්නම් තැම්පාන ජලාශය සහ ඒ පූජා භූමිය අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේ එන පාරත් හරිම අමුතුම වයිබ් එකක් තියෙන පාරක්. පාලා ෆොටෝ ගන්න ෂූට් එකකට වගේ නම් කියාපු තැනක් කියලා තමයි කියන්න තියෙන්නේ. මාරම ලස්සන ෆොටෝ ලොකේෂන් ගොඩාක් මේකේ අපි දැක්කා. ඒ වගේම හරිම සුන්දර මිනිස් සිටි අපි යද්දී දන්සලක් තිබ්බා. ඒ දන්සලෙන් අපි පාන් කෑවා. එතකොට අපේ බ්‍රෙක්ෆාස්ට් එක කවර් වුණා ඒකෙන්. ඉතින් හරිම සුන්දර වටපිටාවක්, හරිම නිස්කලංක වටපිටාවක තියෙන අපූර්ව තැනක් තමයි මේ තැම්පාන කියන්නේ. ඊට පස්සේ අපි තැම්පාන ඉවර කරලා ඇවිල්ලා හවස 3 විතර අපි පිටත් වුණා අතුගල විහාරය වඳින්න. අතරම ලොකු දැන් විහාරය ගාවටම යන්න පුළුවන් ලොකු කන්දක් තියෙනවා. ඒකත් අමුතුම එක්ස්පීරියන්ස් එකක් වුණා අපිට අතුගල ගමන. අපි වාහනේ දාලා හිමීට පයින් ගියා අතුගල විහාරය දක්වා. අපේ වඳුරු යාළුවෝ නම් ගොඩක් ඉන්නවා. ඉතින් අපි ගිහිල්ලා මල්පාන් පූජා කරලා ඉස්සලම බුද්ධ ප්‍රතිමාව ගාවට ගිහිල්ලා අපි වැඳ පුදාගෙන ඊට පස්සේ අපි බැලු කුරුණෑගල නගරයම අපිට බලා ගන්න පුළුවන්. හරිම ලස්සන view එකක් තමයි තියෙන්නේ. සන්සෙට් එකකට තව කාලයක් තිබ්බ හින්දා අපි පොඩ්ඩක් ඒ වටපිටාවේ විදින්න ගියා. උඩ තියෙන විහාරය සහ බුද්ධ ප්‍රතිමාව ඒ වගේම ඒ ටිකත් අපි වැඳගත්තා. මේ පේන්නේ රන්තාලිය වැව, නැත්නම් අපි කියන්නේ කුරුණෑගල වැව කියලා.
කුරුණෑගල වැවට හරියටම මූලලාලා තමයි මේ බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්තටම දවසක් වුණත් එතනට වෙලා ඉන්න නම් මාරු නිස්කලංක පරිසරයක් තමයි මේ ඇතුගල තියෙන්නේ. කන්ද තවම සඳ සිප ගන්න තරම දැක දැක ඉන්න බැරුව මගේ හිත ගිනි වැදුනම කුරුණෑගල අහසත් දැන් හඬාවි දුකට රත්තරන් ඇතුගල වෙහෙර වඳින ඇත් කඳලිහි නිරෑන ඇතුගල වෙහෙර වඳින ඇත් කඳලිහි නිරෑන නුඹ ගැන කියන වචන උහුලා ගන්න මෙතන තමයි ඇතුගල බුද්ධ ප්‍රතිමාවට යන්න ඇතුල් වෙන්න තියෙන්නේ. මේ තොරණින් ඇතුල් වෙලා ඇතුළට ගියාම අපිට පුළුවන් චෛත්‍ය ඒ වගේම බෝධිය බුද්ධ මන්දිරයක් තියෙනවා. ඒත් එක්කම ඇතුගල බුදු පිළිමේ හිටි පිළිමේ අපිට බලා ගන්නත් පුළුවන්. මේක ඇත්තට මාරම ලස්සනයි. අපි ගිය වෙලාවත් එක්ක ඒ වගේම අහස ක්ලියර් එකට තිබ්බා. ඇත්තටම අමුතුම එක්ස්පීරියන්ස් එකක්. මෙතනින් එළියට ඇවිල්ලා බලද්දිත් කුරුණෑගල තවත් පැත්තක් මාර ලස්සනටම පේනවා. අපේ ආදරේ කිමන්නලයි ආදර ඇතුගල අදත් පින්වතුන් එනවා පාළුම කන්නට රන්තාලිය කවදාවත් නැරිදවා සිත ඔබ හඬවා යන්න ගියා මගේ මුළු ලෝකෙම. ඊට පස්සේ අපි ආවා ඉර බහින එක බලන්නත් එක්ක ආපහු බුදු පිළිමේ ළඟට ඇතුගල පිළිමේ ළඟට. ඊට පස්සේ අපි ඉර බහින ගල් බලාගෙන හිටියා සන්සෙට් එක බලන්න. සන්සෙට් එකේ වීඩියෝස් නම් අපි ගත්ත ඒ වගේ ෆුටේජස් වල පොඩි අවුලක් ගිහිල්ලා සන්සෙට් එකේ අපි ටයිම් ලැප් එක දාන්න විදිහක් නැහැ. ඇත්තට මේක ඩිලීට් වෙලා. ගොඩක් කට්ටිය අවශ්‍යදී මේ පූජා භූමියට ඇවිල්ලා හිටියා. ඔයාලට මේ පේන්නේ තවත් ලින් විහාරයක්. අපිට ඒක යන්න ප්ලෑන් කරගෙන හිටියත් අපි පොඩි අකරතැබ්බයකට මුහුණ දුන්නා. යද්දී අපේ ටයර් එකක් වාහනේ ටයර් එකක් සවුත් වෙලෙන් කැපිලා තිබ්බා. ඒක නිසා අපි හිමීට පහළට ආවා. මොකද ඒ බෑවුමත් එක්ක අපිට වෙලාව ගන්නත් බයයි. මොකද ඒ ටයර් එක මොකක් හරි ඩැමේජ් එකක් වෙලා තිබ්බොත් උලම් බැස්සොත් අපිට ආපහු ටයර් මාරු කරන්නයි ඔය කතන්දර තියෙන හින්දා අපි හිමීට ආවා. ඇත්තටම මේක මාරම එක්ස්පීරියන්ස් එකක් වුණා අපිට. මුළු කුරුණෑගලම මාරම ලස්සනට බලා ගන්න පුළුවන්. අපි ආපහු ඇවිල්ලා හවස ආයි ආවා ජොකින් ට්‍රැක් එකට. ඒ කියන්නේ කුරුණෑගල වැව නැත්නම් ගන්තාලිය වැවට තියෙන ඇවිදින මන්දිරුවට.
ඊට පස්සේ අපි පොඩ්ඩක් ඇවිදලා කන්න කෑම අරගෙන අපි ආපහු අපේ නවාතැන් වලට ආවා. ඇත්තටම හරිම බිසි හවසට මේ කුරුණෑගල වැවරුම්. ගොඩක් අය ඇවිල්ලා හිටියා එයාලගේ හවස් කාලය ගත කරන්න. ඒ වගේ ව්‍යායාම කරන්න. අපේ දෙවෙනි දවස බතලේගොඩ වැව බලන්න තමයි අපි ගියේ. මොකද අපි ප්ලෑන් කරන් හිටපු විදියට කුවේනිගලට ගියත් කුවේනිගල නගින්න අපිට හම්බුන්නේ නැහැ. අපිට පාර පෙන්වන්න කෙනෙක් හම්බුනේත් නැහැ. අපිට ලොකුවට දැනුමක් තිබෙත් නැහැ කොහොමද යන්නේ කියලා. හැබැයි අපි පස්සේ YouTube videos බලලා අපි දැනගත්තත් අපිට ඒ වෙනකොට ගොඩක් දවල් වෙලා තිබ්බා උවත් එක්ක අපිට යන්න බැරි හින්දා අපි දෙකට එකමාර විතර වෙනකොට අපි නාමු කියලා හිතාගෙන බතලේගොඩ වැවට ආවා. හරිම ලස්සන තැනක් තමයි මේ බතලේගොඩ වැව. ඒ වගේම බතලේගොඩ වැවේ ස්පිල් එකේ තමයි ආරක්ෂිතව නාන්න පුළුවන් පහසුකම හම්බ වෙන්නේ. ඉතින් අපි බතලේගොඩ වැවට ඇවිල්ලා අපි වැවේ පොඩ්ඩක් ඇවිද්දා. ඊට පස්සේ අපි නෑවා. ඒ වගේම තමයි මේ වැව ස්පිල් එක ගාව තියෙනවා බතලේගොඩ පුරාණ සෙල්ලිපියක්. ඉතින් කොමින් හරි අපි ඒ ටික ඉවර වෙලා අපේ ගිය වාහන ටිකත් දාලා වතුරට පුංචි ආතල් සිඟිති ආතල් එකක් ගත්තා ඉතින්. ඊට පස්සේ එතනම තියෙන පොඩි කඩයක් අපි ඒකෙන් තේ එකක් එහෙම පීලා අපි ආපහු ආවා අපේ නවාතැන් වලට පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න. ඊට පස්සේ අපි ආපහු ඊළඟ දවසේ කොළඹ එන්න පිටත් වුණා. ඒ වීඩියෝස් නැත්තේ මගේ අතින් කැමරාව වැටුණා. ෆෝන් එක මම පාවිච්චි කරේ Mark 3 එකක් Sony. මගේ අතේ වැටිච්ච හින්දා එතනින් හැපෙට අපිට වීඩියෝස් ටික ගන්න බැරි වුණා. වීඩියෝ ඉවර කරන්න කලින් කියන සහන් thank you. සහන් දීපු හෙල්ප් එක නිසා තමයි වාහනේ ටයර් එක හදාගෙන අපිට මේ කමන සම්පූර්ණ කරන්න හම්බුනේ. ඉතින් සහන් ඔයාලට ගොඩාක් ස්තුතියි අපිට දීපු සපෝට් එකට.